back to my YouTube channel. උදේම අපි ආවා මහනුවර දළදා මාලිගාව වන්දනා කරන්න. උදේ ඉඳන් වීඩියෝ කරන්න කම්මැලි නිසා මම මෙන්න මෙතනින් පොඩි වීඩියෝ ක්ලිප්ස් ටිකක් ගත්තා. දැන් මමයි අපේ අයියාගේ බබයි මල් ටිකකුත් අරගෙන දැන් මේ මාලිගාව ඇතුළට යන්න තමයි හදන්නේ. අපි උදේම ගෙදරින් එන්න පිටත් වුණත් දැන් මේ ඉක්මනට යන්නේ පූජාව පටන් ගන්න ළඟ නිසා. අද සෙනසුරාදා දවසක් නිසා ගොඩක් කට්ටිය අද මාලිගාව වන්දනා කරන්න ඇවිල්ලා හිටියේ. මේ වෙලාව මාරම විදියට අවුව වැඩිච්ච වෙලාවක්. ඉතින් ඔයාලට පේනවත් ඇති අවුවේ වුණත් කට්ටිය දුවගෙන යනවා පූජාව පටන් ගන්න ළඟ නිසා. මම මගේ ජීවිතේ යන්න ආසම තැන් දෙකක් තියෙනවා. එකක් අනුරාධපුර රුවන්වැලි මහා සෑය, අනිත් එක තමයි මෙන්න මේ දළදා මාලිගාව. දැන් නම් ඉක්මනට යන්න ඕන වෙලාව. මොකද අපි ෆොටෝ ගහන චුට්ටක් පරක්කුණ නිසා අපේ අම්මලා කලින් ගිහිලා තමයි හිටියේ. ඒ නිසා මම මේ දුවගෙන යනවා. මොකද මෙන්න මෙතනින් එතනත් පොඩි තදබදයක් තියෙනවා ඇතුල් වෙන්න. මොකද මං කලින් කිව්වා වගේම සෙනසුරාදා දවසක්නේ. ඉතින් ගොඩාක් අය මාලිගාවට ඇවිල්ලා තමයි හිටියේ. දිවුරම් වෙහෙරට යන්න එන්න ඇති බුදුන් වඳින්නට ඒ කාලේ නිවන් දකින්නට පින්ම දෙවින් ඇති ඒකයි තවමත් දළදා වහන්සේ වන්දනා කරලා ඉවර වෙලා මෙන්න මෙතනට අපි ආවා ටිකක් වෙලා ඉඳලා යන්න. එතන ඉඳන් වටපිට බලනකොට මාරම ලස්සනක් තමයි තියෙන්නේ. ඉතින් අපිට හිතෙනවා ඒ කාලේ රජවරු ඉන්න කාලේ මෙන්න මේ තැන කොච්චර ලස්සනට තිබුණාද කියලා. අපිට කලින් අපේ අම්මලා විෂ්ණු දේවාලයට ගිහින් හිටියේ. ඉතින් මෙතන ඉන්නකොට ඇත්තටම වෙලාව යනවා දැනෙන්නවත් නෑ. ඒ තරම් මෙතනින් යන්න පුදුම ලෝභකමක් තමයි දැනෙන්නේ. කලින් කිව්වා වගේම මට හිතෙන්නේ මෙන්න මේ දළදා මාලිගාව ඒ කාලේ කොච්චර මාරම ලස්සන view එකක් බලන හැම තැනම මාරම ලස්සනයි. ඒ වගේම මාර විදිහට හිත නිවිලා යනවා. හේතුවක් නොවනා දිනක මහාදයකි බිඳලා ගෙවුණු අතීතක නුඹේ කතා ඇසෙනවා. දැන් මේ දේවාලය ඇතුළට යන්න තමයි අපි හදන්නේ. මං කලින් කිව්වා වගේම මාලිගාව ඇතුලේ වගේම දේවාලය ඇතුළෙත් මාරම සෙනගක් හිටියේ. මං හිතනවා අද සෙනසුරාදා දවසක් නිසා බාර වෙන්න සහ බාර ඔප්පු දෙන්න හොඳ දවසක් තමයි සෙනසුරාදා කියන්නේ. ආයෙමත් දවසක ලස්සන වීඩියෝ එකක් අරන් එනකල් මගේ channel එක subscribe කරලා තියාගන්න.